අපිට ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ ට්‍රේලර් එක බලා ගන්න හම්බුණා. ඉතින් මේකේ අපිට බලා ගන්න හම්බුණා විලන්ස්ලා සෙට් එකක් ස්කෝපියන් බූමරෑන්. ඉතින් ගියාට පස්සේ මෙයාලගේ ෂොට්ස් තියෙනවා. මේ කෙලින්ම කොමික් බුක් වලින් මෙහෙම ඉරලා ගත්තා වගේ. ඉතින් ඒ තරම් ලස්සන ෂොට්ස් තියෙනවා. ඒ වගේම අපිට අර ක්‍රිමිනල් ඕගනයිසේෂන් එකක් වෙච්ච ද හෑන්ඩ් කියන අර රතු පාට සෙට් එක එයාලා බලා ගන්න පුළුවන් නා. ඊට පස්සේ පනිෂර් ඉන්නවා මේකේ. අයි අපේ හල්ක් නෙමෙයි බෲස් බැනර් ඉන්නවා මේකේ. ඉතින් ඔන්න ඔහොම සෙට් එකක් තමයි අපිට දැනට බලා ගන්න හම්බුනේ. ඊට තව මේකේ හිඩන් ඩීටේල්ස් හරව මේවා තියෙනවා. ඉතින් අපි ඉස්සරහටත් ඒවා අරන් එන්නම්. ඒ වගේම මේක ඇවිල්ලා අවුරුදු 4කට පස්සේ තමයි කලින් ෆිල්ම් එකකින් මේකේ ඉවෙන්ට්ස් ටික යන්නේ. ඉතින් ඒ වගේම මේක ඩෙයාඩෙවිල් බෝර්න් අගේන් සීසන් 2 එකකින් ට පස්සේ තමයි මේක ඉවෙන්ට්ස් යන්නේ. ඒ කියන්නේ කලින් ෆිල්ම් එකකින් අවුරුදු 4කට පස්සේ සහ ඩෙයාඩෙවිල් බෝර්න් අගේන් සීසන් 2 එකකින් ට පස්සේ වෙන සිද්ධිදාමයක් තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම දැන් ඉස්කෝලේ යන පොඩි එකෙක් නෙමෙයි පීටර් පාකර්. දැන් ෆුල් වැඩිහිටියෙක් තනියෙන් ඉන්නේ. කවුරුත් මෙයා ගැන දන්නේ නැහැ. ඉතින් අපි බලමු ලස්සන ට්‍රේලර් එකක් දාලා තිබ්බා. තව විස්තර තියෙනවා ට්‍රේලර් එක ගැන කතා කරන්න. ඉතින් ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ජූලි 31 ෆිල්ම් එක එන්නේ.